කටයුත්තකට වැඩකට මේ අරයා එන්න එපා කිව්වලු. මට අදටත් හිතා ගන්න බෑ අපේ තරුණ ප්‍රජාව මේ කැමැත්තයි ආදරයයි වෙන් කරගත්තේ නෑ. ඒ නිසා අපි අම්මලාට තාත්තලාට මම පොදුවේ යෝජනා කරනවා. ඔය කැමැත්ත කියන එක ටිකක් පැත්තකින් තියලා හොඳට ආදරය කරන්න පුරුදු වෙන්න. කොහොමද ආදරය කරන්නේ? අපි හරි කැමැති කවුරුත් පින්නතුනේ අපිට හොඳක් කියනවට. දැන් මෙහෙම කියනකොට ආදරයක් ගැන කියනකොට අම්මලා තාත්තලා හිතන්න පුළුවන් ඕවා ඉතින් අපිට දැන් ඔක පැත්තකින් තියන්නකෝ එන. ගෙදර ජීවත් වෙනකොට මේ වයසක අම්මා තාත්තා ගැන ඔයත් ගැන කවද්ද දරුවෙක් හොඳක් කිව්වේ? මේක මට හිතා ගන්න බෑ. දෙමව්පියන්ගෙන් අහන්නද දරුවන්ගෙන්